හේලෝ ඔන්නවලට දරන් ආවා ටිකක් වෙනස් විදිහට ඒ වගේම ගොඩාක් රස රොටි රෙසිපි එකක් පොල් ගාගෙන අපි හදාගන්න පොල් රොටි එක වෙනුවට ඔන්න ඔයාලට දැන් පුළුවන් පොල් කිරි වලින් මෙන්න මේ විදිහට රසම රස රොටි එකක් හදාගන්න. මේ දවස්වල හැමතැනටම වහිනවනේ මේ වහින වෙලාවේ උණු ප්ලේන් ටිකක් එක්ක මේ වගේ රස රොටි එක රස බලන්න එන්න මම ඔයාලට දැන් කියලා දෙන්න. මම මෙතන පිටි ග්‍රෑම් 200ක් විතර අරගත්තා. ඒකට රස අනුව ලුණු එකතු කරගන්නවා. ඒ වගේම බේකින් පවුඩර් වලින් තේ හැන්දක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා තෙල්. මම එකතු කරගන්නේ ඔලිව් ඔයිල්, පොල් තෙල්. මේ ඕනම තෙල් වර්ගයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ සැහැඳි 3ක් විතර එකතු කරගත්තා. ඒකට මම කපාගත්ත ලුණු ගෙඩියක් මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම කපාගත්ත අම්මිරිස් කරල් 4ක් එකතු කරගත්තා. එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන උකු පොල් කිරි. අපි මේ රොටි එක අනාගන්නේ මෙන්න මේ විදිහට උකු පොල් කිරි එකතු කරලා උකු පොල් කිරි එකතු කරනකොට ටික ටික එකතු කරගන්න ගමන් රොටි මිශ්‍රණය අපි අනා ගන්න ඕනේ. මෙන්න මේ පදමට එනකන් හොඳට අනා ගන්න. මේ රොටි එක අපි විනාඩි 4ක් 5ක් විතර හොඳට නීට් කරනවා. නීට් කරලා අන්තිමටම රොටි එකේ පදම වෙන්න ඕනේ මෙන්න මේ ගානට අතේ ඇලෙන්නේ නැති ගාන. ඊට පස්සේ මේකෙන් පොඩි කොටස අරගෙන අපිට තියෙන රොටි එක වඩා ගන්න මෙන්න මේ විදිහට රෝලින් පින් එකක් භාවිතා කරලා ඔයාලට රොටි එක ලස්සනට හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 8න් එකක් විතර තුනී වෙනකම් මේ රොටි එක මම මේ විදිහට වඩා ගන්නවා. ඊට පස්සේ රත් වෙච්ච තැටියකට දාලා රොටි ටික පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම මේ රොටි පුච්ච ගන්නකොට අපි පොල් රොටි පුච්ච ගන්නවා විදිහට ගොඩක් වෙලා තියාගන්නෙත් නැහැ. ගොඩාක් රන්වන් පාට වෙනකම් අපි රොටි එක පුච්ච ගන්නෙත් නැහැ. එක පැත්තක් තප්පර 20ක් 30ක් දාලා අනිත් පැත්ත හරවලා ඊට පස්සේ පුච්ච ගන්න ඕනේ. ඒ විදිහට දෙපාරක් තුන් පාරක් රොටිය හරව පුච්ච ගන්න තමයි තියෙන්නේ. අන්න දැන් මම රොටි ටික හදලා ඉවරයි. පිටි ග්‍රෑම් 200 මම මේ විදිහට රොටි 5ක් හදාගත්තා. ඉතින් ඔයාලත් මේ දවස්වල හොඳටම වහින හින්දා මෙන්න මේ විදිහට රසයට රොටි එකක් හදලා කාලා බලන්න. මේ රොටි අද මම ගෙදර හදාගෙන තියෙන ව්‍යංජනත් එක්කම තමයි කන්නේ. ඔයාලට පුළුවන් මේකට හොඳ සැරලුණු මිරිසක් හදාගෙන උනත් කන්න. ඒ වගේම තමයි මේ රොටි නිවෙන්න තමයි මේ රොටි එකේ සොෆ්ට් ගතිය වැඩි වෙන්නේ. එහෙනම් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ආපහු එනම්. බයි.